House of Astrology Candy YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2025 අප්‍රේල් මාසයේ කටක ලග්නයට කෙසේද බලමු. වසර දෙකමාරක කාලයක් තිබූ සෙනසුරු අපලය මාර්තු 29 වෙනිදා රාත්‍රියේ අවසන් වේ. ඇඳුම් පැළඳුම් හා වස්ත්‍ර ලැබෙන මාසයකි. ශරීර සනීපයට ඉතා හොඳ වේ. දේව භක්තියද වැඩි කරයි. යහපත් කටයුතු වලින් ලාභ ප්‍රයෝජන ලැබේ. ගුණවත් හොඳ සාධාරණ අදහස් ඇති කරයි. කරන උත්සාහයන්ගෙන් ප්‍රතිඵල ලබයි. වැඩ කටයුතු දියුණු වන්නේය. ආදායම වැඩි කරයි. ගෙදර දොර වාසනාව ඇතිවීමටද නියමයකි. එසේම මෙම මාසයේ ආදර සම්බන්ධතා ඇතිවීම නියමයකි. නැතිනම් සුදුසු වයස නම් විවාහ වීම, මංගල යෝජන ඇතිවීම, අලංකාර වස්තු ලැබීම සිදු කරයි. ප්‍රසිද්ධ වීමට දියුණුවට කටයුතු සිදුවේ. ලාභ ප්‍රයෝජන ලැබීම, පින් කිරීමට ආසාව ඇතිවීම, සිත් සතුටට කරුණක් යෙදීම, විවාහක වූ අයට දරුවන් ලැබීමේ වාසනාව ඇති කරයි. විදේශ ගමන් සාර්ථක වේ. රැකී ආරක්ෂා තනතුරු ආදියට සඳහා කැඳවීම් ලිපි ලැබේ. තනතුරු උසස් වේ. දරුවන් සිටින කටක ලග්න හිමියන්ගේ දරුවන්ගේ දියුණුව ඇති කරයි. එම අයගේ ඉගෙනීමේ ආසාව වැඩි දියුණු කරයි. උසස් අයගෙන් ආධාර උපකාර ලැබෙන මාසයකි. බලාපොරොත්තු රහිත ලාභ ලැබේ. ධාර්මික ලාභ ලැබෙන කාලයක් වේ. සිතේ සතුට කරුණක් සැලසේ. මිල මුදල් අතින් යහපත් වේ. ඒ වගේම නීතියෙන් හිරිහැර ඇති වෙන්නට පුළුවන් නිසා වැරදි කරන්නට එපා. වැඩිහිටියෙකුට මාරකයක් ඇති කරන්නට පුළුවන්. ධනලාභ ලැබුණත් එය වහා වියදම් වෙන්නට පුළුවන්. නඩුහබ ඇති වුවහොත් පරාජය වන්නට පුළුවන්. ඒවාට නොයා කටයුතු කරගන්නට, සිතට සැනසීමක් ඇති කරගන්නට සෑම දෙයක්ම නිවැරදි ආකාරයට කරගන්න. අප්‍රේල් මාසයේ 15 18 අතර ඔබට හෝ ඔබේ දරුවෙකුට ජලයෙන් විපතක් පැමිණිය හැකි නිසා පරිස්සම් වන්න. කටක ලග්න ඔබේ ජන්මපත්‍රයේ සඳු හේවත් චන්ද්‍රයා දෙවන හෝ නවවන භාවයක ඇති අයට අපල වැඩි කරයි. මේ අය විශේෂයෙන් ඉතාමත් පරිස්සම් වන්න. අප්‍රේල් මාසයේ 15 18 අතර කාලය කටක ලග්න ඔබට ජලයෙන් අනතුරක් ඇතිවීමට ඉඩ ඇති නිසා පරිස්සම් වන්න. කටක ලග්න ඔබේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වීමට ආශිර්වාද කරන අතර ඔබට තෙරුවන් සරණයි.